සොනාලි කුරුල්ලාගේ පුතා දැන් ලොකු වුණා. එයාට අවශ්‍ය ආහාර ඔක්කොම එයාම හොයාගෙන කනවා. අම්මේ මට ස්ට්‍රෝබෙරි කන්න ආසයි. අද මම ස්ට්‍රෝබෙරි කන්නයි යන්නේ. පුතේ අපේ වනාන්තරයේ කොහෙවත් ස්ට්‍රෝබෙරි නැහැ. අම්මේ අද මම මගේ යාළුවත් එක්ක අල්ලපු වනාන්තරයට යනවා. හොඳයි පුතේ, ඔයාට දන්නවානේ වනාන්තරයේ ගොඩක් අනතුරක් තියෙනවා. ඔයා පරිස්සමෙන් ගිහින් එන්න. මේ බලන්න අම්මේ, ඔයා බය වෙන්න එපා. ඔයා කියපු දේ ඔක්කොම මට මතක තියෙනවා. ඒ නිසා මම පරිස්සමෙන් තමයි ඉන්නේ. මෙහෙම කියලා රාජු ගෙදරින් එළියට පියාඹලා එයාගේ යාළුවෝ ඉන්න තැනකට ආවා. එයාගේ යාළුවෝ දෙදෙනාම ගම් ඉවුරක රාජු එනතුරු බලාගෙන හිටියා. රාජු, ඔයා අද මොනවද කන්නයි යන්නේ? අද මම ස්ට්‍රෝබෙරි කන්නයි යන්නේ. හරි, අද මම කොමඩු කන්නයි යන්නේ. අද මම රසම රස අඹ කන්නයි ඕනේ. එත් කොමඩු ඒ වනාන්තරයේ තියෙනවද? ඔව්, මගේ යාළුවා කිව්වා කොමඩු තියෙනවා කියලා. අපි ඒ වනාන්තරයට ගිහින් හොයලා බලමු. යාළුවෝ තුන්දෙනාම අල්ලපු වනාන්තරයට ගොස් ස්ට්‍රෝබෙරි ගස තියෙන තැනකට ආවා. ඒ ස්ට්‍රෝබෙරි ගසේ ගොඩක් ස්ට්‍රෝබෙරි තිබුණා. යාළුවෝ, මෙහෙ ගොඩක් ස්ට්‍රෝබෙරි තියෙනවා. ඒ නිසා අපි මේක කාලා ගෙදර යමු. නේ මට කොමඩු කන්න ආසයි. ඒ නිසා මම අද කොමඩු කන්නම ඕනේ. මෙහෙම කිව්වට පස්සේ ජක්කු විතරක් ඒ ස්ට්‍රෝබෙරි කෑවා. ජක්කු ස්ට්‍රෝබෙරි කෑවට පස්සේ යාළුවෝ තුන්දෙනාම කොමඩු සහ අඹ හොයාගෙන හැමතැනම පියාඹලා ගියා. ඒ වේලාවේ එක මහලු කුරුල්ලෙක් මෙයාලාව අඬ ගැහුවා. දරුවෝ මගේ මේ බේගිය පොඩ්ඩක් මගේ ගෙදරට අරගෙන දෙන්න පුළුවන්ද? මේ බේගිය මට අරගෙන යන්න අමාරුයි. රාජු, දැන් වෙලාව නැහැ. අපි ඉක්මනට ගිහින් කොමඩු හොයාගන්න ඕනේ. අපි යමු. මේ මහලු කුරුල්ලෙකුට එයාගේ බේකය අරගෙන යන්න බැහැ. ඒ නිසා අපි එයාට උදව් කරමු. ඊට පස්සේ ගිහින් අපි කොමඩු හොයමු. ඔයා දැන් ඔයාගේ බඩ පිරෙන තරම් කෑවානේ. ඒ නිසා තමයි ඔයා අපිත් එක්ක එන්න කැමතිනේ. අක්කු එන්න අපි ගිහින් කොමඩු හොයාගමු. මෙහෙම කියලා ජක්කුත් මිට්ටු ගිරවත් එතනින් ගියා. සොනාලි කුරුල්ලත් ඒ මහලු කුරුල්ලාගේ බේගය අරගෙන එයාගේ ගෙදරට ගිහින් දුන්නා. බොහොම ස්තුති පුතා, මේ කුඩය තියාගන්න. අද වහෙන්නත් නැති වුණත් ඔයා මට මේ කුඩය දුන්නේ. කාලගුණේ කවදා වෙනස් වේදයි කිසිවෙකු දන්නේ නැත. මම හිතන්නේ අද වහිනවා. ඒකයි මම ඔයාට මේ කුඩය දුන්නේ. රාජු කුරුල්ලත් ඒ කුඩය අරගෙන ගියා. ටික වේලාවකින් පස්සේ වහින්න පටන් ගත්තා. ඒ වෙලාවේ ජක්කු කපුටත් මිට්ටු ගිරවත් වෙස්සේ තෙමිලා එක ගස පහළ ගිහින් හිටගෙන හිටියා. දැන් හොඳටම වහිනවා. ටික වේලාවක් මෙතන ඉඳගෙන වෙස්ස නැවතුණාට පස්සේ ගිහින් ආහාර හොයමු. ඔව් ඔයා කියපු දේ තමයි හරි. ඒ වෙලාවේ රාජු කුරුල්ලා වෙස්සේ තෙමෙන්නේ නැතුව කුඩයක් අරගෙන යාළුවෝ ඉන්න තැනකට ආවා. ඔයාලා මෙතන ඉන්නේ? අපි කොමඩු හොයාගෙන හිටියා. ඒ වෙලාවේ වහින පටන් ගත්තා. ඒ නිසා තමයි අපි මෙතන එවිත් වෙස්ස නවතිනකම් හිටගෙන ඉන්නවා. හොඳයි, වෙස්සේ තෙමෙන්නේ නැතුව ඉක්මනට මේ කුඩය ඇතුළට එන්න. යාළුවෝ තුන්දෙනාම වෙස්සේ තෙමෙන්නේ නැතුව කුඩය ඇතුලේ හිටගෙන හිටියා. ඒ වෙලාවේ ජක්කු කපුටාට ගොඩක් බඩගිනි ආවා. අනේ යාළුවෝ, මට දැන් හොඳටම බඩගිනි. ඒ නිසා මම ගිහින් කොමඩුව හොයාගෙන යනවා. අනේ යාළුවෝ, ඔයා එහෙම යන්න එපා. දැන් ගොඩක් වහිනවා. ඒකත් එක්ක සුළඟත් වෙඩි වුණා නම් ඔයාට තමයි අනතුරක් සිදු වෙයි. නේ එහෙම වෙන්නේ නැහැ. ඔව් යාළුවා, අපි කියන දේ අහන්න. වෙස්ස නැවතුණාට පස්සේ අපි ගිහින් කොමඩු හොයමු. ඔයාලා දෙන්නම මෙතනම ඉන්න. මම ගිහින් ඉක්මනට කොමඩු හොයාගෙන එන්නම්. මෙහෙම කියලා ජක්කු කපුටා එතනින් කොමඩු හොයාගෙන පියාඹන්න පටන් ගත්තා. ටික වේලාවකින් පස්සේ වෙස්සත්
එක්ක සුළඟත් වෙඩි වුණා. ඉතින් එයාට පියාඹන්න බැරිව පඳුරකට වැටුණා. ජක්කු එනකම් යාළුවෝ දෙන්නා මෙතන බලාගෙන හිටියා. ජක්කු කොමඩු හොයාගෙන ගිහින් ගොඩක් වේලාව ගියා. තාම එයා මෙතනට ආවේ නැහැ. එය කිසියම් අනතුරක සිටිනවාදැයි අපි නොදනිමු. අපි ඉක්මනට ගිහින් එයාව හොයාගමු. පඳුරක ඇතුලේ හිටපු ජක්කු කපුටාව එක රාජාලියෙක් දැක්කා. නේ මේ සීත කාලයට මම කොහොමද ආහාර හොයන්නේ කියලා හිතාගෙන හිටියා. එද්දෙන් මේ කපුටාමට ආහාරය විදිහට ලැබුණා. මෙහෙම කියලා ඒ රාජාලිය ජක්කු කපුටා ඉන්න තැනකට ආවා. රාජාලියාව දැක්ක ගමන් ජක්කු කපුටා රාජාලියාට මෙහෙම කිව්වා. අනේ රාජාලිය මාව කොහොම හරි මේ පඳුරෙන් එළියට ගන්න. ඔයා බය වෙන්න එපා. ඔයාව මම කොහොම හරි මේ පඳුරෙන් එළියට ගන්නවා. ඔයාව මම පඳුරෙන් එළියට අරන් කන්නයි යන්නේ. රාජාලිය ජක්කු කපුටාට පහර දීමට යන බව මිට්ටුගිරවා සහ රාජකුරුල්ලා දුටු නිසා ඔවුන් රාජාලියාට පහර දී පඳුරේ සිටි ජක්කු කපුටාව බේරගත. ඊට පස්සේ යාළුවෝ තුන්දෙනාම එතනින් රාජාලියාගෙන් බෙරිලා පියාඹන්න පටන් ගත්තා. ඔයාලා මට පහර දීලා මගෙන් බේරෙන්න පුළුවන්ද? ඉන්න මම ඔයාලාව කොහම හරි අල්ලනව. ඊට පස්සේ ඔයාලා තුන්දෙනාම කනවා. මෙහෙම කියලා ඒ රාජාලියා මෙයාලාගේ පිටිපස්සෙන්ම පන්නලා ආවා. යාළුවෝ තුන්දෙනාම රාජකුරුල්ලා උදව් කරපු ඒ මහලු කුරුල්ලාගේ ගෙදර ඇතුළට ගියා. අනේ ආච්චි අපිව කොහම හරි බේරගන්න එක රාජාලියෙක් අපිව පන්නලා එනවා. මෙහෙම කිව්වම ඒ මහලු කුරුල්ලෙක් එයාගේ ගෙදර දොර වසා ගත්තා. හේ මහලු කුරුල්ලා ඉක්මනට දොර එරිලා ඒ කුරුල්ලෝ තුන්දෙනාව මට දෙන්න නැත්නම් මේ ගෙදර කඩනවා. හේ රාජාලිය ඔයා මුලින්ම මෙතනින් යන්න නැත්නම් මම ඔයාගේ මුහුණට උණු වතුර විසි කරනවා. මහලු කුරුල්ලා මෙහෙම කිව්වම රාජාලියා බය වෙලා එතනින් ගියා. දරුවෝ ඔයාලා බය වෙන්න එපා. දැන් ඒ රාජාලියා මෙතනින් ගියා. ඔයාලා වෙස්ස නවතිනකම් මෙතන ඉන්න වෙස්ස නැවතුනාට පස්සේ මෙතනින් යන්න. යාළුවෝ දෙන්වත් ඔයාලාට තේරුණාද? මම මේ මහලු ආච්චිට උදව් කරපු නිසා තමයි දැන් අපි ඒ රාජාලියාගෙන් බේරුනේ. මේ මහලු ආච්චි අපිව බේරගත්තේ නැත්නම් අපි අද තුන්දෙනා මෙරිලා ඉන්නවා. ටික වේලාවකින් වෙස්ස නැවතුණා. ඊට පස්සේ යාළුවෝ තුන්දෙනාම එයාලාගේ වනයට පියාඹලා යන්න පටන් ගත්තා. එයාලා යන මගදී එක කොමඩුව දැක්කා. ඊට පස්සේ කොමඩු තියෙන තැනකට ආවා. යාළුවා දැන් ඔයාගේ බඩ පිරෙන තරම් මේ කොමඩුව කන්න. ඕ මම හිතන්නේ දැන් අඹවාරයක් නෙවෙයි කියලා. එන්න අපි තුන්දෙනාම මේ කාලා අපි ගෙදරටත් අරගෙන යමු. මෙහෙම කියලා යාළුවෝ තුන්දෙනාම ඒ කොමඩුව කන්න පටන් ගත්තා. යාළුවෝ දැන් මට ඇති. අපි හැමෝම මේ ඉතුරු කොමඩුව අරගෙන ගෙදර යමු. යාළුවෝ තුන්දෙනාම කොමඩුව කාලා ඉවර වුණාම කොමඩුවත් අරගෙන එයාලාගේ ගෙදරට පියාඹලා ගියා. රාජු කොමඩුව එයාගේ අම්මටත් දුන්නා. ඊට පස්සේ කෙලේ වෙච්ච හැම දෙයක්ම කිව්වා. ඔයාලා ඒ රාජාලියාගෙන් බේරුණ එක ගොඩක් හොඳ දෙයක්. ඔව් අම්මේ ඒ මහල කුරුල්ලෙක් නැතිනම් අද අපි ජීවතුන් අතර ඉන්නේ නැහැ. මේකට තමයි කියන්නේ පුතේ කවුරු හරි අපෙන් උදව්ව ඉල්ලුවොත් අපි එයාලාට උදව් කරන්න ඕනේ. එයාලාට අපි උදව් කළොත් අපිට හොඳක් සිදු වෙයි කියන්නේ. හොඳයි දැන් නිදාගන්න.